පෘතුගාල ටීම් එක වර්ල්ඩ් කප් එක වින් කරනවට ඇත්තටම FIFA එකෙන් කැමති නැද්ද? එහෙම නැත්නම් මෙසිට ලේසි පාත් එක හදලා දීලා රොනාල්ඩෝට අමාරුම පාත් එක දෙනවද? මේ දවස්වල වෙච්ච දේවල් එක මගේ ඉන්බොක්ස් එක පිරලා තියෙන්නේ මෙන්න මේ මැසේජ් එකේ. ඉතින් අපි බලමු ඇත්තටම මේ අවුරුද්දේ පෘතුගාලට මොකද වර්ල්ඩ් කප් එකේ උනේ කියලා. ඊට කලින් මම කියන්නම් ඕගොල්ලන්ගෙන් දැක්ක ලොකු වැරද්දක් කට්ටියම කරපු. වර්ල්ඩ් කප් ටීම් වල කම්පෙයාර් කරනවා ඒ ටීම්ස් රෑන්කින් වලින්. ඇත්තටම ඒ වෙලාවේ වර්ල්ඩ් කප් එකේ ඉන්න ටීම් එකයි ඒ ටීම් එකේ පර්ෆෝමන්ස් එකයි ඒ වර්ල්ඩ් කප් රෑන්කින් එකට බලපාන්නේ නැහැ. මොකද අපි දැක්කම මෑත කාලෙදී ගොඩක් ටීම්ස් මාර විදිහට ඉම්ප්‍රූව් වෙලා තිබ්බා ගොඩක්ම ඔරිජින් ප්ලේයර්ස්ලත් එක්ක. ඉතින් FIFA රෑන්කින් කියන්නේ එක දවසින් උඩ යන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඒ ටීම්ස් අවුරුදු ගාණක් ප්ලේ කරපු විදිහත් එක්කම බිල්ඩ් අප් වෙලා ආපු රෑන්කින් එකක්. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි ඔයාලට ගන්න පුළුවන් කේප් ටීම් එක. ඔකට දකින්නදී FIFA රෑන්කින් වල 67 ඉඳගෙන මේ টොප් ඉන්න කන්ට්‍රීස් වලට කොහොමද ෆයිට් එකක් දුන්නේ කියලා. ඒ වගේම ඔයාලා දකින්නදී টොප් 10 හිටපු ජර්මන් ටීම් එක කොහොමද 47 හිටපු පැරගුවේ ටීම් එකෙන් නොකවුට් උනේ කියලා. ඒතකොට මම මේ කියන්න හදන්නේ ඒ වෙලාවේ ඒ වර්ල්ඩ් කප් එකේ ඉන්න ටීම් එකේ පර්ෆෝමන්ස් තීරණය වෙන්නේ ඒ ටීම් එකට අනුව. FIFA රෑන්කින් අඩු ටීම් හොඳට පර්ෆෝම් කරා වගේම තමයි FIFA රෑන්කින් වල උඩම ඉන්න ටීම්ස් මේ වර්ල්ඩ් කප් එකේ වේ ලස්සනින්ම ගෙදර ගියා. මුලින්ම අපේම පෘතුගාල් ගෲප් එක එහෙම නැත්නම් ගෲප් K එක පැත්තට. ඉතින් ඕගොල්ලන්ට පේනවා මැච් 3 ඉවර වෙද්දි ගෲප් K එකේ කොහොමද ස්ටෑන්ඩින් තිබ්බේ කියලා. කොලොම්බියා ෆස්ට් ඉන්නවා ඊට පස්සේ පෘතුගාල් සෙකන්ඩ් ඉන්නවා ඊට පස්සේ කොංගෝ ඊට පස්සේ උස්බෙකිස්තාන්. ඉතින් මේ දිනේ කොහොමද ගෲප් ස්ටේජ් වල පෘතුගාල් ටීම් එක පර්ෆෝම් කරේ කියලා. ඉතින් කොංගෝ මැච් එක ඩ්‍රෝ එකක් විදිහට ගියා. උස්බෙකිස්තාන් එක 5-0 විදිහට වින් කරා. ඊට පස්සේ කොලොම්බියා මැච් එක ආයෙ ඩ්‍රෝ එකක් විදිහට ගියා. ඊට පස්සේ කොලොම්බියා පැත්තට හැරුණොත් කොංගෝ මැච් එක වගේම උස්බෙකිස්තාන් මැච් එක කොලොම්බියා වින් කරනවා වගේම තමයි පෘතුගාල් මැච් එක ඩ්‍රෝ කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒ ගෲප් එකේම 4 පොයින්ට් අරගත්තු මේ කොංගෝ මැච් රිසල්ට් එක. ඉතින් පෘතුගාල් මැච් එක ඩ්‍රෝ වෙනවා. ඊට පස්සේ කොලොම්බියා මැච් එක ලොස්ට් වෙනවා. ඊට පස්සේ උස්බෙකිස්තාන් මැච් එක කොහොම හරි වින් එකක් විදිහට ඉවර කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි මෙතන පෘතුගාල් ටීම් එක 5-0 විදිහට බීට් කරන උස්බෙකිස්තාන් ටීම් එකත් උස්බෙකිස්තාන් කොංගෝ මැච් එකේදී හොඳ පර්ෆෝමන්ස් එකක් පෙන්නුවා. ඉතින් මේ මැච් එකේ ෆස්ට් ගෝල් එක ස්කෝර් කරලා කොම්බෝ කම්බැක් එක දෙනකම්ම හොඳ ෆයිට් එකක් දුන්නා මේ මැච් එකේ. ඉතින් ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා ඒ සම වෙච්ච මැච් එක පෘතුගාල් වින් කරා නම් කොංගෝ එක්ක මේ ගෲප් එකේ පොයින්ට් ටේබල් එක සම වෙනවා ෆස්ට් ප්ලේස් එකට. එහෙම වුණා නම් කොලොම්බියා 7 පොයින්ට් පෘතුගාලු 7 පොයින්ට්. ඊට පස්සේ හෙඩ් ටු හෙඩ් රෙකෝඩ් එක බලද්දී මේ ටීම් දෙකේ ගිය මැච් එක ඩ්‍රෝ එකක් වෙන හින්දා අන්තිමට බලන්නේ ගෝල් ඩිෆරන්ස් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා පෘතුගාල් මේ ගෲප් එක ඉවර කරද්දී 5 ගෝල් ඩිෆරන්ස් එකකින් ඉස්සරහින් ඉන්නවා. ඉතින් නිකන් හරිය කොංගෝ මැච් එකේ තව එක ගෝල් එකකින් වින් කරා නම් මේක 6 ගෝල් ඩිෆරන්ස් එකක් වෙන්න තිබ්බා. එහෙම වුණා නම් කොලොම්බියා වල ගෝල් ඩිෆරන්ස් එක 3 ගෝල්ස් හින්දා අනිවාර්යයෙන්ම පෘතුගාල් මේ ගෲප් එක ටොප් කරනවා. ඉතින් ගෲප් එක සෙකන්ඩ් වෙච්ච හින්දා ඔයගොල්ලන්ට මේ පැත්තෙන් බැලුවොත් පේනවා කොහොමද නොකවුට් රවුන්ඩ් එක හැදුනේ කියලා පෘතුගාල් ටීම් එකට. ඉතින් එහෙම වුණා නම් නිකන් හරි පෘතුගාල්ලගේ ෆයිනල් යන පාත් එක වෙන්නේ මුලින්ම කොරිෂියා බීට් කරනවා. ඊට පස්සේ ස්පේන් ටීම් එක බීට් කරනවා. ඊට පස්සේ දැන් ක්වොලිෆයි වෙලා දින බෙල්ජියම් ටීම් එක ඊට පස්සේ ෆ්‍රාන්ස් ටීම් එක. ඉතින් මේ දේ තමයි ෆෑන්ස්ලා ගොඩක් කම්ප්ලේන්ට් කරලා තිබ්බේ. ඇයි මේ විදිහේ අමාරු ටීම් දෙන්නේ පෘතුගාලට ෆයිනල් එකට යන්න කියලා. ඉතින් දැන් අපි බලමු පෘතුගාල් නිකන් හරි ඒ කොංගෝ මැච් එක වින් කරලා ගෲප් එකේ টොප් වුණා නම් කොහොමද නොකවුට් රවුන්ඩ් එක හැදෙන්නේ කියලා. එහෙම වුණා නම් මෙතන කොලොම්බියා ටීම් එකේ ඉන්න තැන ඉන්නවන පෘතුගාල් ටීම් එක. එහෙම වුණා නම් ඔයාලට වෙන පෘතුගාල් vs ගානා මැච් එකක් තමයි අපිට රවුන්ඩ් ඔෆ් 32 වල බලා ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ රවුන්ඩ් ඔෆ් 16 වලදී පෘතුගාල් වලට ස්විස්ලන්ඩ් ටීම් එක හම්බෙනවා. ඉතින් ඒකත් පෘතුගාල් ටීම් එක වින් කරොත් අනිවාර්යයෙන්ම ක්වාටර් ෆයිනල් වලදී ආජන්ටිනා ටීම් එක තමයි හම්බෙන්නේ. ඉතින් එහෙම වුණා නම් ඒ මැච් එක වින් කරන ටීම් එක තමයි අනිවාර්යයෙන්ම සෙමි ෆයිනල් වලට ක්වොලිෆයි වෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම පෘතුගාල් ටීම් එකට FIFA එකෙන් අමාරු මැච් දුන්නද? එහෙම නැත්නම් පෘතුගාල් ටීම් එක ලේසි පාත්යක් යන්න තිබ්බ එක නැති කරගත්තද? ඉතින් මේකේ නොආගා දස පල්ලෙන් දා යන්නත් අමතක කරන්න එපා.